සියලුම දෙනාට විශ්වමාතාවගේත් උතුම් වූ කඩවරදී හාමුදුරන් වහන්සේගේත් පිහිට ආශිර්වාදයල්ම බැල්ම නිරන්තරයෙන් නිරතුරුව ළඟා වේවා ලැබේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම කඩවර දේවතා අඩවිය. ඉතින් අද දින මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවනේ වශීගුරුකම් සම්බන්ධවත් ඒ වගේම දෙස් විදෙස් සියලු දරුවන්ට අපගේ දේවස්ථානය තුලින් ඔන්ලයින් ශාස්ත්‍ර බලයෙන් කටයුතු හා ඔබට තියෙනා ඔය ප්‍රශ්න ගැටළු වලට ඒ අවශ්‍ය විදිහට ගුරුකම් කර්ම කරගන්නේ කෙසේද යන්න. ඉතින් බොහෝ දිනක් කාලා තිබුණා ශාස්ත්‍ර බැලීම් කටයුතු හා වශී බන්ධන වශී ගුරුකම් මේ දේවල් කරගන්නේ කොහොමද ගුරුතුමනි කියලා. ඉතින් ඒකට වීඩියෝ එකක් ගේන්න බැරුණා මේ දවස්වල ටිකක් වැඩ කාරණා සෑහෙන වැඩි. මොකද බාරගත්තු වැඩ ටික ඉවර කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එකක් දාන්න බැරුණා ඔයගොල්ලන්ට බලන්න. ඉතින් අනාවැකි සම්බන්ධ වීඩියෝ පළ කරන්නත් බැරුණා. මේ වීඩියෝ එක බලන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම මගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි අනුරාධපුර සකරාජ වේද පරම්පරාවෙන් පැවතෙනා වූ යන්ත්‍රමන් ශාස්ත්‍රය කරන්නා වූ අය හැටියට වශී බන්ධනයක් අපි කරනකොට විශේෂ ආශිර්වාදයක්. එතකොට දෙදෙනාගේ ගැළපීමත් බලලා තමයි මෙම වශී ගුරුකම් මාලාවන් කරන්නේ. ඉතින් මූලික පඬුරු වශයෙන් ඔයාලට පඬුරක් අය කරන්නේ නැහැ. මොකද අපි අද කාලේ වශී ගුරුකම කරන්න ගත්තාම සෑහෙන හොරු ඉන්න නිසා. ඉතින් ඔයාලටත් විශ්වාසයක් එන පරිදි තමයි අපි මේ වශී බන්ධන කටයුතු ටික කරන්න සෝදානම් කරලා තියෙන. ඉතින් කරන විදිහ කියලා කිව්වොත් ඔයගොල්ලන්ට වශී ගුරුකම් කරනකොට වශී ගුරුකම් කියන්නේ හොඳ පැත්තේ ගුරුකමක් නෙමෙයි. ඉතින් යක්ෂ මනුස්ස කියනවා වූ ඒ කොට්ටාස හරහා කරන්නා වූ දේවල් නිසා යම්කිසි පුද පූජා ගොටුතටු මාලාවන් මේ දේවල් පිළිවෙලට කැප කරලා තමයි මේ වශී ගුරුකම් මාලාවක් සිද්ධ කරන්නේ. ඉතින් පොඩි තැනක අඩුපාඩුවක් වුණොත් කරන තැනත්තාට යම්කිසි බලපෑමක් වෙනවා මේ වශී බන්ධන ජීවම් කිරීමේදී. ඉතින් ඒකට නිසි ලෙස නිසි විදිහට පුද පූජා තියලා තමයි මේ ගුරුකම් කටයුත්තක් මෙතිරීමට සූදානම් වන්න ඕනේ. ඉතින් ඒකට පූජා ටිකක් අය කරනවා. පූජා බඩු ටිකක් වැය වෙනවා. ඉතින් ඒ දේවල් අපි ගන්න ඕනේ කඩෙන්. ඉතින් ඒ දේවල් වලට පුංචි මුදලක් යනවා. ඒකටත් අපි ගන්න අනික් අය දේවස්ථානවල වගේ මහා ලොකු ගණන් ගන්නෙ නෑ. මොකද පූජා බඩු වලටත් යන ගාණෙන් භාගයක් තමයි අපි ඔයගොල්ලෝගෙන් අය කරලා මේ ගුරුකම් කටයුතු කරලා සිද්ධ කරලා දෙන්නේ. ඉතින් 5000ක මුදලක් වගේ තමයි මූලිකව අය කිරීමක් කරන්නේ. ඒකත් බඩු ගාන වලට. ඊට පස්සේ මේ ගුරුකම සාර්ථක වෙන්න දින කීයක් යනවද කියලා අහලා තිබුණා. ගුරුකමක් හරියට කරොත් දින 7යි දින 3යි ඔය වගේ කාල සීමාවක් තුළදී අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ලංකාවෙන් එහාට කරන ගුරුකනොත් ඒ වගේම තමයි දින 21-14 යනවා. මොකද ලංකාවෙන් එපිටට කරන ගුරුකන් නිසා. ලංකාවේ ඇතුළත කරන ගුරුකන් වලට දින 3ක් දින 7ක් වගේ කාල සීමාවක් තුළදී ඒ ආකාර හරියාකාර ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් අපිට. ඒ අවශ්‍ය දේවල් හරි විදිහට ළඟා කරලා දුන්නොත්. ඉතින් මේක ෆොටෝ තියාගෙන එහෙම කරන අද කාලේ විදියට කරන ගුරුකම් නෙමෙයි. මේකට ෆොටෝ අවශ්‍ය වෙන්නේ නැහැ. නම උපන්දිනය පන් වෙලා තිබුණොත් වඩාත් හොඳයි. එහෙමත් නැත්නම් ඊට එහා ගියපු වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒවා WhatsApp දුරකථන හරහා කතා බහ කරලා ඔයගොල්ලන්ට කරගැනීමට හැකියාව තියෙනවා. ඉතින් දේවස්ථානයේ මේ එන්න අපහසු අයට අපි සිද්ධ කරලා දෙනවා. දේවස්ථානයට එන්න පුළුවන් හැකියාවක් තියෙන අයට දේවස්ථානයට ඇවිල්ලා සිද්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වශී ගුරුකමක් කරන්න ඕන කිව්වහම ඒක මෙහෙමයි ටක් ගාලා ඔයාලා කිව්ව පළියට එහෙම කරන්න බෑ. ඒකට වෙලාවත් පිළිවෙත් කලාවන් තියෙනවා. ඉතින් මේ දේවල් බලලා කරලා දෙදෙනාගේ ගැළපීම බලලා තමයි වශී ගුරුකමක් කරන්නේ. ඉතින් සාර්ථකත්වය ළඟා කර දෙන්න නම් ඉතින් විශ්වාසයක් තියෙන අය පමණක් කතා කරන්න. විශ්වාසයක් නැති අය කතා කරන්න එපා. අනිවාර්යෙන් එතකොට ඔන්ලයින් ශාස්ත්‍ර බලා ගන්නවා නම් ඒකත් අපේ දුරකථන අංක හරහා
WhatsApp විම ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට අපි කොටුරු වශයෙන් රුපියල් 500ක මුදලක් අය කරනවා. අනාගතය ගැන හරියාකාරවම දැනගන්න ඔයාලගොල්ලන්ට විශ්වය හරහා විශ්වනාතාවගේ හරහා අනාවැකි ඒ දේවල් ලබා ගන්න පුළුවන්. ඒකට රුපියල් 500ක මුදලක් තමයි අය කරන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. සියලු දෙනාට සම්මා සම්බුත් සරණයි.